හායි යාළුවනේ. අද මං ඔයාලට අරගෙන ආවේ රසම රස චිකන් ෆ්‍රයිඩ් රයිස් රෙසිපි එකක්. මේ බත් එක හරිම රසයි. ගෙදරට කවුරු හරි එන වෙලාවක හදලා බලන්න. ඉතින් මේකට ඕන කරනවා බාස්මති හරි සම්බා හරි කැමති එකක් ගන්න පුළුවන්. පෙගෙන්න දාලා තියාගන්න හොඳට සෝදලා පොඩියට කපාගත් චිකන් කෑල් ටිකක්, කැරට්, ලීක්ස්, ලොකු ලුණු, බෙල් පෙපර්, මාළු මිරිස්, සුදු ලුණු, අමුයගුරු, මම මිදි රටකජු ගත්තා රස වෙන තව ටිකක්. ඊට අමතරව බිත්තර, තක්කාලි සෝස්, සෝයා සෝස්, ඔයිස්ටර් සෝස්, ලොකුවට කපාගත්ත චිකන් කෑලි ටිකක්. මුලින්ම අපි චිකන් ටික සීසනින් කරගනිමු. කහ ගම්මිරිස් ලුණු දාලා අපි හදාගත්ත චිකන් ටික හොඳට මික්ස් කරගන්න. ඊට පස්සේ එළවලු ටික කොටු හැඩයට කපා ගන්නවා. මම මුලින්ම කැරට් ටික කොටු හැඩයට කපා ගත්තා. ඊට පස්සේ බෙල් පෙපර් ටික, බෙල් පෙපර් මන් රතු කහ පාට දෙකකින් ගත්ත රයිස් එක ලස්සන වෙන්න. ඊට පස්සේ ලීක්ස් ටික කපා ගත්තා. ලීක්ස් වල කොළ පාටයි සුදු පාටයි කොටස් දෙක වෙන වෙනම කපා ගන්න. මොකද ලීක්ස් අන්තිමටම යූස් කරන නිසා. දැන් මම මේ ඔක්කොම පොඩියට කපාගෙන තියෙන්නේ. ඊට පස්සේ තෙල් ටිකක් දාගෙන මුලින්ම චිකන් ටික පොඩියට කපාගත් චිකන් ටික හොඳට ෆ්‍රයි කරනවා. ඊට පස්සේ ලොකුවට කපාගත්ත චිකන් ටික අර පාට එන්න හොඳ පාටක් එන්න කහ පාටට මේ බැද ගන්නවා. ඊට පස්සේ ඒ තෙල් ටිකටම සුදු ලුණු, කරපිංචා, රම්පේ දාලා ඒ ටික රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. ඊට පස්සේ රතු ලුණු, මාළු මිරිස්, කැරට් මුලින්ම තැම්බෙන්න වෙලා යන ටික දාගන්නවා. ඊට පස්සේ මම බෙල් පෙපර්, ලීක්ස් වල සුදු පාට කොටස දාගත්තා. කහ ගම්මිරිස් ලුණු ගාන්ට දාගන්න. ඊට පස්සේ මේක තැම්බීගෙන යන අතරේ අපි සෝස් එක හදාගන්න ඕනි. තක්කාලි සෝස්, ඔයිස්ටර් සෝස්, සෝයා සෝස් කියන තුනෙන් මේස හැන්ද ගානේ දාලා හොඳට මික්ස් කරගෙන ඒකත් අර එළවලු ටිකට එකතු කරගන්න. දැන් මගේ එළවලු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මම සෝස් එකත් මික්ස් කරගෙන ඊට පස්සේ අපි සෝදපුලා පෙගෙන්න තියාගෙන හිටපු හාල් ටික දාගන්නවා. ඊට පස්සේ මේක උඩින් අපි අර ලොකුවට කපාගත්ත චිකන් කෑලි ටික බැදගත්ත උඩින් තියාගන්නවා. එතකොට චිකන් එකේ ඔක්කොම අපේ බත් එකට ගන්නවා. දැන් ගාන්ට වතුර දාගෙන මේක වහලා තියන්න. ඉක්මනට තැම්බෙනවා බත් එක හාල් ටික හොඳට පෙගිලා තියෙන නිසා. දැන් මේ තියෙන තැම්බුණාට පස්සේ ඔස්සම ලීක්ස් ටික තුලින් දාලා තැම්බගත්තා. දැන් බත් එක හොඳට තැම්බිලා තියෙන්නේ.
ඊට පස්සේ මේකට අපි අර කලින් බැදගත්ත පොඩියට කපාගත්ත චිකන් කෑලි ටිකයි රටකජු මිදි දාගන්නවා. දාගෙන ඔක්කොම ටික හොඳට මික්ස් කරගන්න. මේ බත් එක ගොඩාක් රසට ආවා. ඔයාලත් හදලා බලන්න, හරිම රසයි. මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි. මේ වගේ රෙසිපි වීඩියෝස් දිගටම බලන්න ආසයි නම් ආ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.